සුබ දවසක් වේවා යාළුවනේ. මම අද කියලා දෙන්න හදන්නේ 1xbet ෆ්‍රයිඩේ ලකී බෝනස් එක කොහොමද අපි බැට් කරලා දිනලා අපේ account එකට ඒ සල්ලි ගන්න කියලා මම live බැට් දාලා පෙන්නනවා ඔයාලට. මම මුලින්ම රුපියල් 5000ක් තමයි ඩිපොසිට් කරගත්තේ. අපි බලමු 5000න් කීයක් අපිට ගන්න පුළුවන්ද කියලා බෝනස් එකෙන් දිනලා. අපේ වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද වෙන්නේ කියලා වැඩි. මුලින්ම කියන්න ඕනේ බෝනස් එකෙන් සෙල්ලම් කරද්දී ඔඩ් එක 1.4ට වැඩි මැච් 3ක් දාලා ස්ලිප් එකක් හදන්න ඕනේ. ඊට පස්සේ ඒකට තමයි අපි බැට් එක දාන්න ඕනේ. අනිවාර්යයෙන්ම 1.4ට වැඩි ඔඩ් එක තියෙන මැච් 3ක් සිලෙක්ට් කරගන්න ඕනේ. ෆුට්බෝල්, ක්‍රිකට්, ඕනම එකක් පුළුවන්, ටෙනිස්. හැම එකම දිනන්නේ කවුද කියලා එක්කෝ ඩ්‍රෝ වෙනවද ඒවා විතරයි තෝරන්න පුළුවන්. ලකුණු කීයක් ගහනවද, එතකොට විකට් කීයක් යනවද, ඒවට බැට් කරන්න බෑ. මෙයින් එකට විතරයි පුළුවන් දිනන්නේ කවුද, ඩ්‍රෝ වෙනවද, ඒ වගේ ඒවට තමයි අපිට බැට් කරන්න පුළුවන්. අපි නම් ගිහලා බලමු එහෙනම් බැට් කරලා මට කීයක් ගන්න පුළුවන්ද කියලා. අපි එන යමු එහෙනම්. මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් අපිට කීයක් 5000 දාලා කීයක් හොයන්න ඕනද කියලා. එන අදර්ස් එකට ගියාට පස්සේ ටිකක් යට ගියාට පස්සේ මෙතන තියෙන බෝනස් කියලා එතන ක්ලික් කරන්න වෙලා මට තියෙනවා 5000ක් දාලා 5000ක බැට් කරලා 15000ක් හොයන්න ඕනේ. ඒ බලමු එහෙනම් බැට් එකක් දාලා කොහොමද දෙන්නේ කියලා. මම යනවා ස්පෝර්ට් එකට. මුලින්ම ෆුට්බෝල් මැච් එක තමයි දාන්න බලන්නේ මම. ඔයාලා මම දාන විදිහටම දාන්න එපා. මම ෂුවර් ඉඳලා මෙහෙම දාන්නේ. ඔයාලා ක්‍රිකට් වලට, ටෙනිස් වලට ඒවට ඔයාලා ෂුවර් එකක් තියෙන ඒවට මැච් 3ක් ඇඩ් කරලා බැට් එකක් දාන්න. අපිට මේකෙන් ගේමක් ගහ ගන්න පුළුවන්. ලොස් තුන සල්ලි හරි අපිට කවර් කරගන්න පුළුවන් මේකේ. මම මේ විදිහට මැච් කීපයක් ඩ්‍රෝ වෙනවා කියලා තමයි දාන්නේ. ෆස්ට් හාෆ් එක එකක් හරි දෙවෙනි එකත් හරි මේකටත් දාගන්නවා. මේ වගේ මැච් 3ක් සිලෙක්ට් කරගන්න ඕනේ අනිවාර්යෙන්. 1.4ට වැඩි ඔඩ් එක තියෙන ඒවා මම දෙකක් මේකට දාගන්නවා. 150ක් වගේ බැට් එකට දාගන්නවා. මුලින්ම බෝනස් account එකට අපි වෙනස් කරන් ඉමු. මම වෙනස් කරන්නේ නැහැ. දාලා බලමු බැට් එක 150ක් වගේ මුලින්ම දාන්නේ මම. 150ක් දාපුවම 1285ක් එනවා මට. හරි. හරි ඔන්න මම දැන් දැම්මම වගේ ස්ලිප් කීපයක්ම හදලා මම ඒවට බැට් දාගන්නවා. අපි එනම් මම වීඩියෝ එක දික් වෙන හින්දා බැට් දාන වීඩියෝ දාන්නේ නැහැ. මම බැට් දාලා හක් වෙලා ඒවා දිනපුවා. මම බෝනස් එකෙන් කීයක් ගත්තද කියලා මම ඉස්සරහට අරන් එන්නම්. වීඩියෝත් එක නැදිලා ඉන්න. බලමු එන බැට් ටිකක් දාලා මට කීයක් වගේ ගන්න පුළුවන් වෙයිද කියලාද.
හොඳ යාළුවනේ ඔයාලට පේනවා ඇති මං 5000ක් දාලා 5000න් බෝනස් ෆ්‍රයිඩේ බෝනස් එක 5000ක් ඇවිල්ලා ඒකෙන් බැට් කරලා මට ඇවිල්ලා තියෙනවා 3665ක්. මේ වගේ ඔයාලටත් පුළුවන් සිකුරාදාට ඩිපොසිට් එකක් දාලා ෆ්‍රයිඩේ බෝනස් එක අරගෙන මේ වගේ බැට් කරලා ඔයාලා ලොස්ට් වෙලා තියෙනවා නම් ඒ ලොස්ට් එක හරි කවර් කරගන්න පුළුවන්. 5000ක් වගේ දාලා කියන්නේ අපේ මේන් account එකෙන් කොහොමත් අඩු වෙන්නේ නැහැනේ බෝනස් එකෙන් බෙට් කරද්දි. බෝනස් එකෙන් බෙට් කරලා ලක් වෙලා ඒ සල්ලි මේන් account එකට ආවට පස්සේ අපි ඒ සල්ලි withdraw කරගන්න පුළුවන්. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට එනම් බොහොම ස්තුතියි. නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් වේවා. ජය වේවා.